නම්මව මේ ස්ථානට ආවේ එදාසාග බුදුන් බුදු වෙන එමෙදිරි උදෑසන. ඒ නිසා ඔබේ සුදු අම්මා ඇවිල්ලා ඔබට ආශිර්වාද කරන්නේ 20 දෙවෙනි ජන්මදිනය සමරන රත්තරන් පුතේ. ඔබ බොහෝ කාලයක් ආයු වරදාගෙන මේ අම්මගේ ආශිර්වාද අරගෙන දිනුවටපත් වෙමින් දින දිනම දෙවියන්ගේ ආශිර්වාද අරගෙන බොහෝම දුර ගමනක් යන්න සුබදායි ජීවිතයක් ගත කරන්න ඒ කුසලට බරවන ලක්ෂණ විශාල මන්දිර හදාගෙන දාමට බරවන සිතක් තියාගෙන ජීවත් වෙන්න පුතේ ඔබේ සුදු අම්මා ආශිර්වාද කරන්නේ මේ ලෝකේ ඉන්න සියලුම දෙවියන්ට වඩා ආශ්චර්යමත් ආශිර්වාදයක් තිබෙන අම්මා කෙනෙක් තමයි මේ ආශිර්වාද කරන්නේ. එදා බුදුබව ලබන්නට අම්මා කෙනෙකුට පුළුවන් වුණා නම් තමන්ගේ පුතාට පින් දෙන්න ආශිර්වාද කරන්න පුතේ ඔබ බුදු වෙන්න කියලා ඒ වාසනාවන්ත කටින් ප්‍රකාශ කරපෙදී ඊට උනා නම් ඔබේ මොහොතේ ඔබ ප්‍රකාශ කරන්න. ඔබේ ආදරේ පුතාට නිරන්තරයෙන්ම දීර්ඝායුෂ ලැබේවා. ඉස්සරට බරවුණ දැම ජීවිතයක් ගත කරන්න. විනෝදයෙන් සතරේන ජීවත් වෙන්න ඔබට චිරංජයදු ප්‍රාර්ථනා කරමින් ලස්සු මේ වෙනකොට මුළු ලස්සු රුපියල් කීයද මේ ගණන් කරලා එවන්න වඩා කාලා මුළු ලස්සු කියන්න මට ඉක්මන් කරන්න රුපියල් මේ වෙනකොට ලක්ෂ 9 තමයි ක්‍රමයෙන් ලංවල ඇති 89 ලක්ෂ 250යි 8 ලක්ෂ 89 ලක්ෂ නම් හරි කෝටියෙන් යන්න තියෙන්නේ 8 ලක්ෂ 89ද 8 ලක්ෂ 94250යි 6000ක මුදලක් කරලා අපිට අඩු වෙලා තිබෙන්නේ මේ කුසුම් බඳන තමත් ඉදිරියෙන් එහාට යන්න බෑ මොකද නාටි බලන්න එන්නම්ලු හැමදෙනාම හරින් ඉල්ලා සිනනකොට ඔබතුමන්ලාගේ දිසමන් පිනමගෙන ආගෙන නැති නමුත් වේදනාව කියන එක මටත් නේනවා නේද තවත් මන් දවසක් හරි ජීවත් වුණොත් මගේ දෝනියා තව දවසක් ජීවත් වෙයි ලැබේවායි ප්‍රාර්ථනා කරමි රම්මණික අමාත්මය නියගේ දෙමාපියන් දෙවලට සහ සහෝදර සහෝදරයන් සීල දෙනාටම පින් අනුමෝදන් කරමි රුපියල් 10ක මොදල් පරිත්‍යාග කරලා තිබෙනවා යාදරණීය ප්‍රාර්ථනාව මෙතුමිය පළවෙනි දවසේ නෙමෙයි මේ කුසුම් බඳන අතර ගත්තේ නේද ඔව් අර කෑම වෙලා ඉතුරු වෙලා ඒවත් සල්ලි දුන්නා මෙයාලා කොච්චරනම් මාසෙ වෙනවද රැයක් නොනිදාගෙන ගිහිල්ලා අපේ කුසගින්න පෙරෙව්වා ඒ දැත්තලු නොයලා රස ආර අපිට ලබා දුන්නා ඒ ඉඳනගියෝ ඔයාලගේ ඒ සීල බෙදමන ඉෂ්ට සිද්ධ වීමා නීගේ දෙමෝපියන් දෙපළට අමාමා නිර්වාණ සබද උදා වේවා ආදරණීය සහෝදර සහෝදරියන්ට මේ කරන පුණ්‍ය කටයුතු හේතු වාසනා වීමෙන් සැපදරක ඉපදෙන්නට මේ පුණ්‍ය කටයුතු හේතු වාසනා වේවා සම්මන්කා කියන නාමයෙන් ඔහු මේ අම්මා තමයි රම්මණිකා මාත්‍ය කියන්නේ අම්මද එතුමිය තමයි දුවට දීලා තියෙන්නේ කුසුම බඳන ගන්න කියලා ඉතින් අම්මේ ඔබ බලාගෙන ඉන්න දෝනියා මේ දෑත් දෙක ආසත දිගු කරාගෙන බුදුන්ට බුදුන කුසුම බඳ දෝති දරාගෙන මේ කුසුම බඳන මත හෙට දින ජන්මදිනයේ සමරන නාලක ඔබතුමා 20 රුපියල් 10ක මුදල පරිත්‍යාග කළමනවා නාලක ආදරණීය පුතාට අම්මා තමයි ආශිර්වාද කරන්නේ ගන්න මේ කුසුම බඳන මේ අම්මා වරුණ දායද කරපු දරුවන් මේ ලෝකෙට මේ සමාජයට හොඳ දරුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා එම් සමාවති මාත්මිය මේගේ දෙමව්පියන්ට දෙයතරදී පින් අනුමෝදන් කරලා ලබනවා නාලක පුතාට දීර්ඝාස ප්‍රාර්ථනා කරමි රුපියල් 2000ක මුදල පරිත්‍යාග කරලා එකවරයි නේද ඉතින් මේ කුසුමනේ වැඩ කටයුතු වෙනවා කරන අවසරයි මේ නාලක පුතාට චිරංජයදු සිය ආයුෂව වින්දනය කරන මේ පින්ල අනිවාර්යෙන්ම ඒක ඉෂ්ට සිද්ධ වීමා ආදරණීය සමාවති අම්මේ මේ දෙමව්පිට මේ පින් ඒකාන්තේ මත්පත් වේවා සිල් දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ ලබාගෙන ඔබතුමන්ට දීර්ඝායුෂ ලබාගෙන තවත් බොහෝ දුර ගමනක් යන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමින් නමලක්ෂ 3250යි ඇවරයි නමලක්ෂ 3250යි
දේවරායි මේ මෞතුමියට මේ කුසුමතර පූජා කරන්න දෙන්න අය දන්නේ රුපියල් 9 ලක්ෂ 3000 දෙවනාකට කුසුම් පඳුර පූජා කරන්න දෙනවද නැත්නම් වෙන කවුරු හරි ගන්නවද මේ අවසාන වේලාව අවසාන හෝරාව ඉක්මන් කරන්න ඔයාම දැන් සල්ලි ගණන් කරන් දන්නව නේද ව්‍යාපාරයක් කරනවද ඔය කරනවනේ කිරි ව්‍යාපාරය එයත් කරනවනේ අද ඉලකිරි බීලා අපිට බඩත් එකද තියෙන්නේ නේද දෝනි දුන්නා අපිට ඉලකිරි ගෙනල්ලා අද ඉලකිරි වාගේ බීලා විශේෂයෙන් මතක් කරන්න ඕන මන් බීරෝඩ ඔය කිව්වට ගණන් ගන්න එපා මොකද කිරි අපි කොහොමද බීවාද එයන් තමයි නේද ඒ ගෙදරින් එයා දුන්නේ දුනාට අපිට විනන්දමල්ලයාගේ ගෙදරින් මාමණ්ඩියේ ගෙදරින් ඉරි ටික හම්බුණා ගෙදර කට්ටිය හම්බුණා මම කියන්නේ සාදුකාරයාගේ දෙන්න කියන්න ඕනේ මම ඔයාලගේ මොමින් අයින් සාදුකාරයාගේ පිටවන්න ඕන මේසා විශාල මුදලක් එකතු කරලා දුන්නේ ඔබයි ඒ නිසා ඔබ සියලු දෙනාටම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්න ආශිර්වාද ලැබේවා මට හිතෙනවා හිතාවාගේ අද වැන්දුත් හොඳ නැති කියලා මොකද වෛරව අපච්චි යන බලන් ඉන්නවා මේ මත්මන් සභාවතුමන්ලා දිහා නිලධාරි මණ්ඩලය දිහා සමාජික මහත්මීන් දිහා රුපියල් 9 ලක්ෂ 60000යි ඈවරයි මේ පින්වර මෞතුමියන් සම්පියතුමානන්ට දීර්ඝායුෂ ලැබේවා සමන් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා මේ ගමට අරගෙන සිටින මේ පින්බිමට අරගෙන සිටින සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවායි ප්‍රාර්ථනා කරමින් රාජරඩේ බිහිවන රාජරඩ පුරවරයට අභිමානයක් අරගෙන ආව යාදරණීය මිහින්තලි සර්වසී නාටි කලා සංගමයේද ඔබ තමන්නාසලා ආරාධනා කළා පුරා දින භාවි ගීත නාට්‍ය සම්දර්ශන මාලාවල ඉදිරිපත් කරන්න එන්න කියලා. ඉතින් අපි අපේ වැඩ කටයුතු කරා මම ආදරණීය නිරන්ත මල්ලියෝ ඒ වගේම මගේ ආදරණීය සරසී නාට්‍ය කලා සංගමයේ අධ්‍යක්ෂතුමා සුනිල් රාජවස්ස මගේ මල්ලියා එයාත් එක්ක මගේ පාලිත මල්ලි ඔයත් ගොඩක් අපිත් එක්ක එකතු වුණා මේ සංවිධානයේ සත්‍ය වැඩි කරමින් අපිට සහයෝගය ලබා දුන්නා. මේ සම්මතනාරම ගෞරවනීය ස්තුති මල්ලියෝ පුද කරමින් කුසුම් බන්ධනේ වැඩ කර දෙනවා කරමු. දේවරායි දැන් පින්නතුනි මේ කුසුම් බන්ධනේ ලංසු වැඩි වෙන්නේ ලංසුව තීන්දුව වෙන්නේ ඔබ තමන්නාන්සේලාගේ ඔය පින්වන්ත කටමල් සුවඳ ආමන්නත් එක්ක ලබා දෙන සාදුකාරයක් දෙමු ඔබ තුමන්ලාගේ ඔය දෑත නළලේ තබාගෙන බුදුන් වඳින පත් එක ගන්න නළලේ තබාගෙන මේ කුසුම් බන්ධනේ වැඩ කටයුතු සමාප්ත වුණා. පුරා දින භාග පින්කම්මාලාවේ වැඩ කටයුතු නිමා වුණා කියලා දාගෙන සාදුකාරයක් දෙමු තුල්ලෝගෙනම ඇහෙන්න සාදු 9 ලක්ෂ 60000කට මේ කුසුම් බන්ධන